ඇයි ඒක ඒ තරම්ම වටින්නේ? මොකක්ද? පාපෝච්චාරණයද? නෑ ඔයාගේ නැති වුණු කාසිය. ඉතින් ඒක මට ගොඩක් වටින දෙයක්. මම මහ මෝඩයෙක්. කොහොම නැති වුණාද මන්දා. හරි පරිස්සමට තියාගෙනත් හිටියා. පරිස්සමට තියාගෙන තිබුණා නම් නැති වුණේ. ඒකනේ. පොඩි වෙලාවකට මගේ අවධානය බිඳෙන්නේ නැති. ඉතින් එක කාසියනේ නැති වුණේ. තව 9ක්ම තියෙන්නේ. එහෙම බෑ. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒක නිකන් කාසියක් නෙවෙයි. ඒ කිව්වේ ඒක මට විවාහ වුණ දවසේ මගේ ස්වාම පුරුෂයාගෙන් ලැබුණේ. ඒ නිසා ඒක දෙවිය දුන්නා සමානයි. ඉතින් ඒක නැති කරගත්ත කියලා එයා බනීද? බණින එක දඬුවම් කරන එක නෙවෙයි. මම එයාගේ හිත රිද්දනවා. එයා වටින්නේ නැහැ කියන වගේ දෙයක් නෙමේක. ඉතින් ඔක පරිස්සමෙන් තියෙද්දි මට මගේ පවුලේ නම්බුව, ආත්මගරුත්වය, සමාජයේ පිළිගැනීම, මං ගැන ආත්ම විශ්වාසය වගේ දේවල් ගැන බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ. දැන් මේ ඔක්කොම ඉවරයි. ඔක්කොම කාසි 10ක්ද? ඔව්. ඇයි අනේ hina වෙන්නේ? සමාවෙන්න. මට දෙයක් මතක් වුණා. මොකක්ද? නෑ පියාණන් වහන්සේ දුන්නු දසපනතත් ඔය කාසි 10 වගේනේ. හැබැයි කවුරුවත් ඔයා වගේ එකක් හරි එකෙන් කඩ වුණොත් නැති වුණොත් ඒක ඔහොම ගේ අනිත් පැත්ත පෙරලලා හරි හොයන්න මහන්සි වෙන්නේ නැහැ. ඉතින් ගෙවල් ඇස්සේ දසපනත නැති වෙන්නේ නෑනේ. ගේ පෙරලන්න. ජීවිතය ඇස්සේ නැති වෙන්න පුළුවන් නේ. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ මොනවා කියනවද කියලා ඔයා. ගේ ඇස්සෙත් නැති වෙනවා. පවුලේ අය අතරේ නෝනා මහත්තයාට බොරු කියද්දි දරුවෝ දෙමව්පියන්ව නොසලකා හරිද්දි කොයිතරම්නම් ඔය කාසි නැති වෙනවද? ඔයාට ඔය දැනෙන අසම්පූර්ණකම ඒ අයටත් දැනෙනවා ඇති. ඉතින් ඒ අය ඒකට උනන්දු වෙන්නේ නැත්තේ? සමහරු මේක මෙච්චර වටිනවා කියලා තවම දන්නේ නැහැ. මොකද්ද? දසපනතද? නෑ නෑ වරප්‍රසාදයේ ජීවිතය. දෙවියන් වහන්සේගේ දරුවෙක් විදිහට ස්වර්ගයේ එයා ගැන සතුටු වෙන එක. අම්මා තාත්තා නැති දරුවෙක්ට වුණත් මම ස්ථාපිත කරපු සභාවෙන් පවුලක් ලැබෙනවා. මම කුරුසෙට බිලි වෙලා එයාලව මගේ ලෙයින් හොදලා පිරිසිදු කළා. එයාලට ඒක නිකන් වතුර ටිකක්. ඒත් මගේ ඇඟේ ලේ ඒ වතුර වෙලා ගලාගෙන එන්නේ. ඉතින් අදිතරන් යාඥා කරන ඉන්නේ කොච්චරනම් මම ආදරේ ජේසු කියලා සින්දු ගීතිකා ලියලා තියනවද? එයාලගේ ලෙඩ රෝග, ආර්ථික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න විසඳලා දෙනවා නම් එච්චරයි. වටිනාකම මේ ලෝකේ දේවල් වලට සීමා කරගෙන. යනන් වහන්සේගේ ගෘහය, දේව රාජ්‍ය, කැමැත්ත, සදාකාලික ජීවිතය, ස්වර්ගීය වටිනාකම්, ගුණධර්ම මේවා ලස්සන වචන ටිකක් විතරයි ඒ අයට. වෙලාවකට හිත සනස ගන්න. ඒවා ගැන කිසිම ආදරයක්, උවමනාවක්, අවබෝධයක් නැහැ. මේ තියෙන කාසිය අනේ කාසිය හම්බුණා. මගේ ඇඳුම් පැටලිලා තිබිලා තියෙන්නේ. මම යනවා. වටපිටේ කට්ටියටම එන්න කියලා මේක සමරන්න ඕන. තියන්නම්. හරි පරිස්සමෙන්. ශාලෝම්. ශාලෝම්.